එන්ගල්ෆින් කැනල් එක හරියටම අඳුරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. එතකොට ඔයාලට පේනවා මෙතන අප්ට්‍රෙන්ඩ් එකේ අන්තිම ග්‍රීන් කැනල් එක. එතකොට මේ ග්‍රීන් කැනල් එකේ ලෝ එකට පහළින් රෙඩ් කැනල් එකක් ක්ලෝස් වුණාම ඒක තමයි අපි bearish engulfing කැනල් එකක් කියන්නේ. එතකොට මේ bearish engulfing කැනල් එකක් හදුනම අපිට මෙතනදී මාකට් එක සෙල් වෙනවා කියලා කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් එකේ අන්තිම රෙඩ් කැනල් එක. එතකොට මේ රෙඩ් කැනල් එකේ හයි එකට ඉහළින් ග්‍රීන් කැනල් එක ක්ලෝස් වුණාම ඒක තමයි අපි බුලිෂ් එන්ගල්ෆින් කැනල් එකක් කියලා ගන්න. එතකොට මේ බුලිෂ් එන්ගල්ෆින් කැනල් එකෙන් පස්සේ මාකට් එක බයි වෙනවා කියලා අපිට කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ bearish engulfing එකකට පස්සේ මාකට් එක ඩවුන් වුණ අවස්ථාව. එතකොට මේ තියෙන්නේ bullish engulfing channel එකකට පස්සේ මාකට් එක අප් වුණ අවස්ථාව. ඉතින් ඔයත් මේ වගේ ට්‍රේඩින් ගැන මුලින් ඉඳන් සරලව ඉගෙන ගන්න කැමතිද? මේ වීඩියෝ එකට yes කියලා කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට හෙල්ප් කරන්නම්.